මං හැම ධර්මානුශාසනාවකම කියනවා ළමයිව ටියුෂන් අරින්න එපා කියලා. ඒ වුණාට නතර වෙලාද? නතර වෙලා නැහැ. ඇත්තටම ටියුෂන් අරින්නේ ඇයි මේ? ඉස්කෝලේ උගන්වන්නේ නැති හින්දාද? දැන් ඉස්කෝලේ තියෙන උගන්වන්නනේ, පඩි දෙන්නේ උගන්වන්නනේ, පොත් අච්චු ගහලා තියෙන්නේ උගන්වන්නනේ. ළමයිට පොත් දීලා තියෙන්නේ ඉගෙන ගන්නනේ. දෙමව්පියන්ගේ කාර්යභාරය රජය ඔබෙන් ගන්නා බදු වලට ඔබට දීලා තියෙන සහනය තමයි ඒ බදු මුදල් එකතු කරලාම පොත් අච්චු ගහලා, ඩෙස්ක් පුටු හදලා, විද්‍යාල හදලා, ඒ විද්‍යාල වලට ගුරු මණ්ඩලයක් එවලා ඔබේ දරුවා මහා ප්‍රඥේ කොට මේ ලෝක ධාතුවේ දුකක් නැතුව ජීවත් වෙන්න ගෙනියන්න රජය ඒ කැපකිරීම කරලා තියෙන්නේ. ඒ තියෙද්දි ඔබ ටියුෂන් ගාස්තු ගෙවගෙවා දරුවා රස්තියාදුකාරයෙක් කරලා ඒ පුංචි එකා චූටි කාලෙම විනාශ කෙරුවා. පුංචි කාලෙම විනාශ කෙරුවා. මේ අධ්‍යාපනය තුල තියෙන කරුමේ තමයි රටට පටිසන් දීලා තියෙන්නේ. අනිත් එක ගෑනු පුදුම කුලප්පු වීමක් කුලප්පු වෙලා තියෙනවා. ටියුෂන් ගානේ ගෑනු, ඉස්කෝල ගානේ ගෑනු, පාරවල් ගානේ ගෑනු. ගෙදර වැඩ නෑ මේ කිලාට. අපේ ගම්මානවල රජ රට වන්නේ උදේට ඉඩ නෑ ඉස්කෝලේ ගා. ගෑනු බයිසිකල් පදිනවා. පුදුම දෙයක්. කන්නේ කඩෙම්මයි. උයන් නෑ ගෙදර. උයන්ට වෙලාවක් තියෙන්න බෑ. මුන්දට ඇවිදලා නතර වෙනකොට ආය උයන්ට වෙලාවක් නෑ. ඒ හින්දා උදේට ඉන්දියාප්පයි හොදි. දවල්ට රයිස්. රාට කොත්තු. මිනිහා හොරකම් කර සල්ලි හොයනවා පුතා. මිනිහා හොරකම් කර සල්ලි පාඩිය මදි. ගෙදරම බැල්ලි ගොතන ලනුව කාලා. දැකලා තියෙනව නේද එහෙම එකක්? බෞද්ධ දර්ශනයේ තියෙනවනේ පුතා. මහා සුපින ජාතකේ. මම පුතාලා අහලා තියෙනවද මහා සුපින ජාතකේ? මහා සුපින ජාතකයේ දුවල ගැනත් කියලා තියෙනවා. චූටි තැඹිලි පැල අඩි 4ක් විතර උස ඇති තැඹිලි පැලේ. පීදිලා ගෙඩි හැදිලා. ඒ මහා සුපින ජාතකේ කියලා තියෙනවා තැනක. කොසල් රජුරෝ හීනෙන් දැකලා. ඒ ගමන බුදුහාමුදුරුවෝ ගාවට බය වෙලා යනවා. ගියාම කියනවා චූටි තැඹිලි ගස්වල ගෙඩි දැම්ම හැදෙන්නේ නැහැ. පහුවෙලා හැදෙන්නේ. ඒ හින්දා රජතුමා කලබල වෙන්න එපා. ඔය හීනෙන් කිව්වේ වෙන දෙයක් නෙමෙයි. තැඹිලි ගස් කලට පීදෙයි. ඔය හීනේ ආදීනවය තව වසර 10ක් යනකොට මේ ලෝකේ පුංචි හිරිමල් වයසේ ගෑනු දැරිවියෝ හිතුවක්කාර කොමට දීග ගිහිල්ලා චූටි වයසෙන් ළමයි හදාගෙන ජීවිතේම විනාශ කර ගන්නවා කිව්වා. 2025 තියෙනවනේ. අර ඕවයිසි මහත්තයාගෙන් අහන්නකො නැද්ද කියලා? පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අහන්නකො නැද්ද කියලා? කාන්තා පිහිට ආයතනයකින් අහන්නකො නැද්ද කියලා? ඔබ සමාජයේ දිහා ඇස්සරලා බලාගෙන හිටියා නම් ඔබේ ඇහැ කන වැටිලා ඇතිනේ. ඒ හීනේ ස්වභාවය. ඒ වගේම තමයි කොසල් මහරජුරුවෝ දුටු සිහින 16ම. ගෙදරම බැල්ලි
ලනු ගොත ගොතා පුටුව යටට දානවා ගොතන ටික. ගෙදරම බැල්ලි පුටුව යට ඉඳගෙන දාන ලනුව ජොලියට කනවලු පුතා. මිනිහා ලනුව ගොතලා ඉවර වෙනකොට බැල්ලි ලනුව කහලත් ඉවරයි. ගෙදරම බැල්ලිනේ කාලා තියෙන්නේ. එහෙනම් කරන්න දෙයක් නැහැ. බාන්නක බණ පොත කියන ලස්සන බැල්ලියක් කියලා කිව්වේ නෑ. එතකොට පිට බැල්ලියක් වෙන්නත් පුළුවන් නේ. මේකේ තියෙන්නේ ගෙදරම බැල්ලි කියලා. ඒ ගාන බුදුහාමුදුරුවෝ කියනවා දැන් හෙට අනිද්දා ඔබතුමාගේ කාලේවත් මගේ මේ සම්බුද්ධ රාජ්‍ය තුල මා ජීවත් වෙන කාලයකවත් සිද්ධ වෙන අකරතැබ්බයක් නෙමෙයි. රජතුමා කලබල වෙන්න එපා. තව අවුරුදු දහස් ගාණක් යනකොට මේ ලෝකයේ ඉන්න රජවරු අධාර්මික වෙනවා, මැති ඇමතියෝ අධාර්මික වෙනවා, മന്ത്രിවරු අධාර්මික වෙනවා, රාජ්‍ය සේවකයෝ අධාර්මික වෙනවා. ඔවුන් අතරේ ජීවිත දෝලණය වෙන රට වැසියෝද ලෝක වැසියෝද අධාර්මික වෙනවා. ආන් ඒ යුගය වෙනකොට මිනිහා කොච්චර හම්බ කරලා ගෙනාවත් අරකි කාලා විනාශ කරනවා කිව්වා. ස්වාමීන් වහන්සේ හැම ගෑණිමද දැන් අහන්න හිතිලා ඉන්නේ මන් දන්නවා. දැන් හැම ගෑණිමද කියලා අහන්න හිතිලා තියෙන්නේ. කියලා කිව්වට කමක් නැහැනේ. ඒකට උදාහරණයක් කියන්නම් මං. ඔයාලා අද ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා මිනිහාගේ රෙදි එක ගොඩකට දාන්න. ගෑණිගේ රෙදි තව ගොඩකට දාන්න. දාලා අහුරන්න බලන්න. ගෑණිගේ රෙදි 10 කාමරයයි. මිනිහාගේ රෙදි මාරි පෙට්ටියෙන් එකයි. ඌ හෙළුවෙන් දින්නේ. ඌ හෙළුවෙන් නෙමෙයි ඉන්නේ. ඌ කාන්තාවන්ට වඩා හොඳට වහගෙන ඉන්නේ. බෙල්ලටම කරලා බොත්තමක් දාලා අත් දෙක දිගට දාලා මැණික් කටුව ගාවට ෂර්ට් එක ඇඳලා විලිඹුව ගාවටම කලිසමක් ඇඳලා ඌ සියලු අංගෝපාංගයන් පේන්නේ නැති වෙන්න වහලා ඇඳගෙන ඔච්චර රෙදි තිබ්බ ගෑනු. ඔච්චර රෙදි තිබිලා ගෑනු. වහන්න යයි කියලා තියෙන මුන්දලා වහලා නැහැ. නේ සතරංගලක් පහලට පය ඇරපන්නේ එතන සිටන් ඉහළට සලු පළඳින්නේ දෙතන මඩල ඉඟ පෙකනිය වහපන්නේ කුලේ වැටේ දැනගෙන කල්ලරපන්නේ. ඔව් පිරිමින්ට නෙමෙයි කිව්වේ කාන්තාවන්ට. ඒ නිසා දුරදිග බලලා මේ සමාජය වේගයෙන් විනාශ වෙන නිසා අම්මාවරු විශේෂයෙන්ම දාරක ස්නේහයෙන් මානව දයාවෙන් ඔබේ දරුවාව සමාජගත කරන්න මහන්සි ගන්න. ඒ සඳහා ඔබට දැනුම පිණිසත් දරුවන්ට මව්පියන් ගුරුවරුන් ඉදිරියේ මානව ලෝකයේ ඇතුලේ විනය ගරුකව ජීවත් වන්නට අවැසි දහම් මගත් සියලු මානවයාට සම්මා දිට්ඨියෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ යහපත් මගක ගමන් කරන්නට අවැසි වටපිටාව සාධනය පිණිසත් මේ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. ඒ උතුම් දහමින් ජීවිතයට යම් අරුතක්ගෙන මෙලව ජීවිතය පරලොව ජීවිතය සකසා සංසාර දුක් නිවා ලබන අමා මහ නිවනින් සැනසීම පිණිස ධර්මඥානය ලැබේවා 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 කියන උතුම් චේතනාවෙන් බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුනි
මම මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව අපට ගැඹුරු දේශනාවක් අනුදැන වදාරද්දී ඒ බරපතල විපාක දෙන්නට ඇති කර්ම ඔබට යම් ආකාරයකට වෙනස් කරන්නට පුළුවන් මගක් කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කර්මය විපාක දෙන්න තියෙනවා නම් වෙනස් කෙරුව හැකිද? පුළුවන්. විපාක දෙන්න තියෙන සමහර කර්ම වෙනස් කරන්න පුළුවන්. විපාක දෙන්න තියෙන අවස්ථාව මග අරින්න පුළුවන්. විපාක නොදීම ඉන්න තැනට පත් කරගන්නත් පුළුවන්. ආනන්තරීය කර්ම හැර බරපතල වූම අකුසල කර්ම හැර අනිත් ඒවා පැත්තකට තල්ලු කරලා දාලා ඔබට ඔබේ ගමන යන්න පුළුවන්. සමහර කර්ම විපාක නොදෙන තැනටම තල්ලු කරලම දාන්න පුළුවන්. ඒකට බලවත් වූ ක්‍රම 4ක් තියෙනවා. සම්පත් 4ක් තියෙනවා. ඒ සම්පත් 4 ගොඩනගන්න ඕන තමා තුල. මම ඔබට මාතෘකා කළේ ඒ සම්පත්තීන් 4. මොනවද? මයි පුතේ විභාගයට ලියන්න ප්‍රශ්නයක් එනවා බුද්ධ ධර්මයට සියල්ල කර්මයෙන් සිදු නොවේ හේතු දක්වන්න කියලා. එතකොට ඔබට මේ සම්පත්තීන් අවබෝධ කරගෙන තිබ්බොත් ලස්සන උත්තරයක් ලියන්න පුළුවන්. ඒ වුණාට අපි අවබෝධ කරගෙන නැහැ නේද? දහම් පාසලක් තියෙනවා. දහම් පාසල් වයසේ ළමයි ගෙදර ඉන්නවා, ගමේ ඉන්නවා. නමුත් ඉරිදාට දහම් පාසලට එන්නේ නැහැ. නගර පිරීලා ඉන්නවා පේනවා. එතකොට ඔබ බෞද්ධ. පිටුපෑවේ කාටද? පිටුපෑවේ ශාසනයට. පිටුපෑවේ නිවනට. පිටුපෑවේ යහපත් වූ දියුණුවට. පිටුපෑවේ පුතේ සැපතට. ඔබ මූණ දීගෙන යන්නේ කොහාටද? දුකට. ඒක නොතේරෙන අඥානවන්තකම හින්දායි මේ සමාජයේ මෙහෙම වැටිලා තියෙන්නේ. ඒකෙන් ටික ටික හරි අත මිදෙන්න මේ බණ පද හිතට ගන්න. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාලානි න විපච්ඡanti. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti පතිබාලානි න විපච්ඡanti. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල සම්පatti පතිබාලානි න විපච්ඡanti. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පatti පතිබාලානි න විපච්ඡanti. න විපච්ඡanti විපත්ති සිද්ධ වෙන්නේ මොකක්ෙන්දද? ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, පයෝග සම්පත්තිය. මේ සම්පත්තීන් තියෙනවා නම් දැන් බලන්න ඔයාලා මේ ජීවිත ගමනේ මේ සම්පatti තියාගෙන ඉන්නවද කියලා. මං ඔතනින් ආසම කරන සම්පත්තිය මේ වර්තමාන සමාජයේ මං ආසාම කරන සම්පත්තිය තමයි පයෝග සම්පත්තිය. අනිත් ඒවා පුතා අපි එන ගමන් අරන් ආපුවා තියෙන්නේ. පළවෙනි එක
අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාල්හානි න විපච්ඡන්ති. ගතිය සම්පත්තියක් වුණොත් විපත්ති වෙන්නේ නැලු. මොකද්ද ගතිය? මොකද්ද පුතේ ගතිය කිව්වේ? උපාසකම්මලා මොකද්ද ගතිය? අපි කියනවා නේද පුතේ නිකන් සමාජයේදී බලු ගතිය, චණ්ඩාල ගතිය, යක්ෂ ගති, පෙරේත ගති. මේ වචනේ පාවිච්චි වෙනවා ගතිය. මොකක් හරි අරුතක් තියලා තියෙන්නේ බර. උගේ ගතිය ඌ නාරී මරුවත්. උපංගේ ගතිය බලියරියක් නෑවේ. උපංගේ ගතිය ඉපදෙනකොට හම්බෙච්චි ගතිය. මොකද්ද මේ කියන්නේ පින්නතුනි? සත්වයක් සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ජීවන ගමනක් භව ගමනක් තියෙන්නේ. දැන් මේ භවයේ ඔබ ඉඳලා මැරෙනවනේ නේද? අන්න ඒ මැරෙන වෙලාවට පහළ වෙන අන්තිම සිතුවිල්ල ඒකට කියනවා චුති සිත. චුත වෙලා යන සිත. ඒ චුත වෙලා යන සිතත් එක්ක පහළ වෙන ඒ සිතුවිල්ලට තියෙන නම තමයි පුතේ ගතිය. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසානේ. ඒ චේතනාව තමයි ගතිය වෙන්නේ. අවසාන සිතුවිල්ලට අනුව තමයි උපත ලැබෙන්නේ. ආන්ගේ උපත් භවය උපතින්ම දීපු භවය පින්නතුනි සමහර අයගේ විපත් නැති කරනවා. ඒ කියන්නේ ඉපදෙනකොටම පෝසත් ගෙදරක උපදිනවා කියලා හිතන්නකො. ඉපදෙනකොටම පෝසත් ගෙදරක. ඒ ළමයාට විඳින්න තියෙන ගොඩාක් දුක් විඳින්න හම්බෙන්නේ නැහැ. අනන්ත දුක් විඳින දරුවෝ ඉන්න ලෝකේ මේ දරුවා හොඳ නිදහසේ සැපසේ හැදෙමින් වැඩෙමින් තැනෙමින් ආරක්ෂා වෙමින් හොඳ අධ්‍යාපනයක් ලැබමින් ඉදිරියට යනවා. දුප්පත් ළමයි අනන්ත දුක් විඳිනවා. ගතිය හොඳ වුණොත් ඒ ළමයාට දුක් විඳින්න දෙන්න. පුණ්‍යවන්ත වුණොත් අවසාන චේතනාව ඒ චේතනාවට අනුව කර්ම රෝග නැති, දිලිඳුකම නැති, අංග විකලභාවය නැති, මන්ද බුද්ධිකත්වයක් නැති, ගොළුවෙක් නොවන, අඥානවන්තයෙක් නොවන, කූරතර මව්පියෝ නොවන සදහැබර පින්වත් තැනක උත්පත්තිලාභය ලබා දෙනවා. අන්න ඒ අවස්ථාවට කියනවා ගතිය කියලා. සමහර අයට තියෙනවා පුතේ ගති විපත්තිය. ඒ කියන්නේ අවසාන චේතනාව නරක එකක් වෙච්චි ගමන්ම ඒ නරක චේතනාවට අනුව උපදින්නේ විපත්ති තියෙන තැනක. දැන් වල්කමේ ගිහිල්ලා පුරුදු මිනිහෙක් මරණ මංචකේ මැරෙන්න ආදනකොට මේකට පේන්නෙම හොරෙන් වල් ගමන් රිංගපුවා. බීතියෙන් මේක මැරෙනවා. වටේ ඉන්න මිනිස්සු දැක්කාම ලැජ්ජත් හිතෙනවා. ලැජ්ජාවෙන් බීතියෙන් මැරෙන වල්කොමේ ගියපු ගෑණියෙක් හෝ මිනිහෙක් ඊළඟට උපදින්නේ කොහෙද? ගතිය විපත්තියක් කොට එක්ක බල්ලෙක් නැත්තම් බැල්ලියක්. ඔmme මෙතන ඉන්නවා නම් වල්කොමේ යන ගෑණියෙක් හරි මිනිහෙක් හරි ඒකාන්තයෙන්ම උඹ උපදින්නේ බල්ලෙක් හරි බැල්ලියෙක් හරි වෙලාමයි. මනුලොව ඉපදුනොත්
ඒකා පුතා නපුංසකයි. එහෙම නැත්තම් ඒ ලිංගික ආස්වාදයන් විඳින්නට තියෙන අංගෝපාංගයන් පින්නතුනි තද්ද බල කර්ම රෝගයකින් සහිතයි. විඳින්න නම් දෙන්නෙම නැහැ. බල්ලෙක් වෙලා බැල්ලියෙක් වෙලා විඳින්න පුළුවන්. හැබැයි විඳින්න ගියොත් ඒ විතර කර්මයක් මේ සත්ත්ව ලෝකේ මොකෙක්වත් විඳින්න නැතුව ඇති පුතා. බල්ලෝ වෙලා ලිංගික ජීවිතයක් ගෙවන්න ගියපු ගමන් බල්ලගේ කන් නැහැ, හකු නැහැ. බෙල්ල නැහැ. කාගෙන ගමක බල්ලෝ කා ගන්නවනේ. ලැජ්ජා බය නැතුව වල්කොමේ ගියපුවාම හම්බෙන විපත්තිය පුතා. ඒකට කියනවා ගති විපත්තිය. උත්පත්තියෙන්ම ගෙනාපු එක ආය මාරු කරන්න බෑ. උත්පත්තියෙන්ම ගෙනාපු කර්මය ආය මාරු කරුව හැකිද? මාරු කරන්න බෑ. බලු භවයක ඉපදුනොත් පුතේ ආපහු මැරෙන්න ඉස්සෙල්ලා වෙන තැනකට දැම්ම හැකිද? මිනිස්සෙක් කරන්න බෑ. ගැහණියෙක් වෙලා ඉපදුනොත් මව් කුසක මොන බෙහෙත බිදලා විශේෂඥයෙක් ගාවට ගිහිල්ලා හරි මාරු කෙරුව හැකිද? මට මහත්තයා ගෑනු දරුවෙක් එපා, පිරිමි දරුවෙක් දෙන්නකෝ. දොස්තරට කියලා මාරු කෙරුව හැකිද මේක? මාරු කරන්න බෑ. ඒක කර්මානුරූප භාවය. අපි උත්පත්තිය ලබනවා මේ සමාජය ඇතුලේ යම් රූප ස්වභාවයකින්. ඕක මාරු කෙරුව හැකිද? මාරු කරන්න බෑ. ඔබ මාරු කරන්න හදනවා නේද? මම දැක්කා ගොඩක් ගෑනු මැරුණා පුතා විස වෙලා මාරු කරන්න ගිහිල්ලා. රූප ස්වභාවය මාරු කරලා එක එක ඒවා ආලේප කරලා ලෝකෙට පේන්න ලෑස්ති වෙනකොටම මේකි මැරුණා විස වෙලා. ඇලර්ජික් වෙලා. දැන් අලුතෙන් ගෑනු සුදු වෙන්න මොනවද උගානවලු පුතා? හම්බෙච්ච නිරෝගී මේ ශරීරේ මොක ගෑවත් ඔච්චර තමයි. මං ලෝකේ වටේම යනවා ගානවා නම් ගාන්න බැරියයි පුතා. ඕන එකක් ගෑව හැකි. මං ලෝකේ වටේම යනවා. ඔය තියනවා යයි කියන ඕනෑ තරාතිරමක සිවුරක් මට පොරවන්න පුළුවන්. තියෙනවා සිවුරුත් දැන් හදලා තියෙනවා වෙලෙන්ද පුතා රුපියල් 80000යි 90000යි 125000යි සිවුරු. මරණකම් පොරවන්න සිවුරු ගත්ත හැකි බලන්න. ඒ මුදලට පොරවලා ඉන්න සිවුරේ තියෙන කොටු ගාන නෙමෙයි. ඒක විනයානුකූලද නැද්ද කියලා බලලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විනයානුකූල සිවුරක් පොරවා ගත්තා නම් මොන රෙද්දෙන් වුණාම මොකද අප්පා? විචූරණ ඕනේ නැනේ ඒකට. ඒවට විචූරණ දාලා තියෙන්නේ. දැන් මෙහෙත් ගෙනල්ලා දන්නේ අර මල් දාපු අටපිරිකර. සොලොස් පිරිකර, දොළොස් පිරිකර. මිනිසුන්ගේ අස්රවට්ටන්න මුදලාල්ලා හදාපුවා. ඔය ත්‍රිපිටකේ කොහේ හරි තියනවාද දොළොස් පිරිකරක් හා සොලොස් පිරිකරක්? නෑ මේ මිනිසුන්ගේ අස්රවට්ටුවා. මිනිස්සු තිතු ආරකල් නිකන් පිම්බිලා තියනවා. පින පිම්බිලායි. හොරුන් එක්කන් එක්කහුව වෙලා කරන හොරකමේ පුතේ වාසනාවන්ත පිම්පල නැහැ. එහෙනම් කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන මෝඩ අම්මන්ඩිලා මෝඩ අප්පලා ඇහැ කන ඇරලා බැලුවොත් හොඳයි. ඒකට ගැළපෙන අටපිරිකරක් තමයි පූජා කරන්න ඕනේ. අටපිරිකර දැන් ඔය පූජා කරන හැටියට ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද හම්බෙයිද? නෑ. දුවගෙන ඇවිල්ලා කුලප්පු වෙලා හාඳුරුවන්ට කියනවා අපේ හාඳුරනේ අටපිරිකරක් ගන්න ඕන. ඒගොල්ල හාඳුරන් අහන කීයද? හාඳුරුව මුදලාලිනේ. ඒ හාඳුරුවන්ට ගාන කියන්න බැරුව යනවා. උපාසකම්ම කීයක් හරි දෙන්න. කඩේ රුපියල් 5000යි අටපිරිකරේ හාඳුරුවන්ට 1000ක් දීලා මේ කියනවා යන්න.
නිවන් යන්න 1000යි අපායට යන්න 4000යි. ඔව්. හරි ලාභයි කියලා හිතනවනේ නේ. හරි ලාභයි කියලා හිත. ඒක මොන ගාථා කියලා පූජා කෙරුවත් උඹට පින් නෑ පුතා අපායට යන්න. ඔව්. දැන් සමහර විට හිතේ අනේ සිරනන්ද හාමුදුරුවෝ ඔය ටික නම් කියන්න එපා. 1000ක්වත් හම්බෙන්න තියෙන එක නැති වෙයි. නෑ නෑ මම මේ 5000ක්ම අරන් දෙන්න හදන්නේ. සැබවින්ම සද්ධාව තියෙනවා නම් කඩේ 5000යි නම් ඇයි මෙතෙන්ට 5000 දෙන්න හිත කැමති නැත්තේ? ඈ කොතන පිදුවත් මුනිදුන් උදෙසා කියලා ඔබ පුදනවා නම් මෙතෙන්ට 5000 දීලා ගත්තා නම් හරි. එතකොට චේතනාව සාසනික හැඟීමක් එනවානේ. හාඳුරුව යන්නේ කොහාටද කියන එක ඔය හොයන්න යන්න එපා. Taman යන්නේ කොහාටද කියලා බලාගත්තා නම් ඇති. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. Tamanට Tamanගේ පිහිට මිසක් අනුන්ගේ පිහිටක් නැහැ.